කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් YouTube එකට ගොඩ කාලෙකින් තමයි මේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අද අපි බලමු ලස්සන orders ටිකක් pack කරන විදිහ. මේ ඉතින් එක දවසක වීඩියෝස් නම් නෙමෙයි, මේ තියෙන දවස් 5ක විතර වීඩියෝස් ටිකක එකතුවක්. ඉතින් වැඩ වැඩි වෙච්ච නිසා තමයි මට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණේ. මම ඔයාලට මූලික ගෙතුම් ක්‍රමවල පළවෙනි වීඩියෝ එකක් දාලා ඇති. ඊට පස්සේ මම ආපහු හෙට අනිද්දා වගේ මම ආයි අනිත් වීඩියෝස් ටිකත් අරගෙන එන්නම් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ මම කරපු ලස්සන orders ටිකක්. මේ order එක නම් යන්නේ shop එකකට. ඉතින් ඒ ෂොප් එකට අපෙන් යන දෙවෙනි ඕඩර් එක තමයි මේක. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන crochet items ගොතන විදිහ එක videos මම ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම තමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේ වගේ ලස්සන crochet items මට කියලා හදා ගන්න ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න. මම description එකේ මගේ social media වල විස්තර ඔක්කොම ටික දාලා තියෙනවා. WhatsApp, Facebook, TikTok ඔක්කොම link මම දාලා තියෙනවා. ඔයාලට ඒවෙන් ගිහින් බලලා මට කියලා order එකක් හදා ගන්න පුළුවන්. ඒවගේම තමයි ඔයාලට තව crochet ගැන දැනගන්න තියෙන දේවල් මොනවාද? ඉස්සරහට මම වීඩියෝස් ගේන්න ඕන මොනවා ගැනද? මේ ගැනත් ඔයාලා මට විස්තර කමෙන්ට් එකකින් දාන්න මේ වීඩියෝ එකට. මම එතකොට මට පුළුවන් වෙලාවට ඔයාලට ඒව ගැනත් වීඩියෝස් අරගෙන එන්න. මේ order එක යන්නේ ඕස්ට්‍රේලියාව වලට. මේක අපේ නිතරම යන ඩිසයින් එකක්. මේක හැදුවේ අවුරුදු 1.5ක චුටි බබෙක්ට. මේකයි තව ටෙඩි කෙනෙකුයි තමයි කස්ටමර් මගෙන් ඉල්ලුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවස් ටිකේ වැඩ ටික කරේ. ඉතින් වැඩ ගොඩක් තිබුණ නිසා තමයි ඔයාලට වීඩියෝස් ගන්න ටිකක් පරක්කු වුණේ. මූලික කිතුම් ක්‍රමවල ඉතුරු වීඩියෝස් ටිකත් මම ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එකත් එකතු වෙලා ඉඳපුවාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩුවක් තියෙනවා නම් හරි, ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් හරි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.